right මේ ඔලිම්පියාඩ් තුන්වෙනි ගාන තියෙනවා ගාන ගැන ලොකුවට කියන්න දෙයක් කියන්න ඕන මම දැන් දැක්කම පේනවා ඉතින් මේක මේ දර්ශක සම්බන්ධ ගානක් කියලා විසඳුමක් ඒ කියන්නේ x වලට අගයක් ගන්න තමයි තියෙන්නේ ඔයාලා කලින් වීඩියෝ ෆෝකස් කරලා ගාන හදන්න ගන්න හරි මම පොඩ්ඩක් මේ ගාන මෙතන තියාගෙන ඔයාලා පටන් ගන්න right ගාන දැක්කම ඔයාලට පේනවද මෙහෙම සිද්ධිය මේවත් සාමාන්‍ය අපි ගොඩක් දර්ශකලාට කරන්නේ අනිත් ඒවත් මේ දර්ශක මේ කියන්නේ උඩාම පාදයකින් ලියාගන්න කරන්නේ අපි මේවත් ඒ විදිහට ලියා ගමු 9 කියන්නේ 3 වර්ගය 4 කියන්නේ 2 වර්ගය x වෙනි බලය සමානයි 8 කියන්නේ 2 ඝනය 27 කියන්නේ 3 ඝනය වරක් x ඍණ 1 වෙනි බලය සමානයි 3න් 2යි කියලා කියනවා. ඔයාලට මතක දර්ශක නීතිය. අපි කලින් ගානෙත් ඒ නීතිය ගැන නම් කිව්වා නේද මේ දෙක ගුණ කරන්න පුළුවන් කියලා. දෙකක් x කියලා දාගන්න පුළුවන් කියලා. මෙහෙම දාගන්න. 3 දෙකක් x බෙදීම මේ x කියන උඩරට දෙකටම අයිති කියලා එහෙම නීතියක් තියෙන එකක් මතකද දන්නේ නැහැ. x බෙදීම y ඒ වෙනි බලය කියන්නේ y වෙනි එකට බලය බෙදීම x වල ඒ වෙනි බලය දර්ශක නීතියක්. right මම කියන පොඩි කෙනෙක් බලනවා නම් එයාටත් තේරෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන දෙකක් x වෙනි බලය මම මේ මයික් එක ගත්තේ මේ ලේසියට කියලා බෙල්ල ගහගෙන යන්න පුළුවන්. එහෙම තිබ්බම ඇහෙන්නේ නැහැ. මේක දුරු කරගන්නම්. මම ප්‍රසාරණය කරගන්න නැති වෙනද මේ වෙලාවේ. එකපාර ප්‍රසාරණය කරද්ද ප්‍රශ්නයක් නැහැ. මේ මට ලේසියින්ද මම ප්‍රසාරණය කරගන්න නැත්නම් මම එකපාර ප්‍රසාරණය කරගන්න පුළුවන් ලොකු මාර්ගුවට නෙවෙයි. තුන බෙදීම 2යි. අපි අර ඊයේ කලින් වීඩියෝ එකේ කතා කරපු සිද්ධිය මතකද මේ පාද සමාන නම් දර්ශක සමාන වෙයි කියලා. ඒකෙත් එහෙම පොඩි ගන්න පුළුවන් මේ දැන් සරල ගැටලුවක් ඉතින් අරකට වඩා මට්ටමක් තියෙනවානේ. මම මේව ගන්න. උඩට දෙකනේ තියෙන්නේ මේ පැත්තෙත් තියෙන අපි දෙක හදාගමු. අපි දෙකනේ තියෙන්නේ. අපි මෙහෙම වැඩක් කරමු. මෙහෙම එකක් දන්නවද? මෙහෙම එකක් තියෙනවා නම් x වල x වල b කියලා බෙදීම අපිට ලැබුණා x වල a ඍණ b කියලා. ඇත්තට අපිට x කොහොම දන්න ඕනේ? ඔන්න x වල b ඍණේ කොහොම තිබ්බත් ලොකෝට වැඩක් දන්නේ නැහැ. ඉන්න කොහොමත් ඔන්න මම ඒ සිද්ධිය පාවිච්චි කරනවා මෙන්න මෙතනදී. මම ලියන්න මෙහෙම 2 3 x ඍණ 1 දෙදෙනා නෙවෙයි මේ පාදයේ සමාන නේද දර්ශකයට කරනවා මේ පොඩ්ඩක් වැරදි වෙන 2x අඩු කරනවා 2x වෙනි බලය ඉදීම මම මෙයා කරනවා 3 මම මේක ලියවල මම කියවනේ මේ අනිත් අතට යන්න පුළුවන් කියලා ඔයාලා දන්නේ x ඍණ 1 අඩු කරනවා 2x සමානයි ඒවට උත්තරේ පේනවා මේ දර්ශක සමානයි දැන් මම මේක සුදු කරගන්න. මේ පැත්තට ගන්නද මම. දෙකේ මේ පැත්ත සුදු කරලා 3x ඍණ 3 ඊට පස්සේ x ඍණ 3 කියලා එනවා. සුදු කරලා ගන්න ඕන නම් මේ දැන් මෙතන ඉඳලා 3x වෙනවා. ඊට පස්සේ මේ 3x වෙනවා මේ මෙතන ඍණ 3. සමහරවිට ඍණ 2x තියෙනවා. මේ දෙකට x කෙනෙක් ऋण देगा x दा दोनों x ने दिने के ना x ने ऋण 3 राइट दर्शक ඉතින් යටත් එහෙමනේ යටත් තුනේ ඒ විදිහට සුදු වඩා මේ කියනවා ඕනේ right සමානයි
3න් 2ට දැන් මට මෙයා මෙහෙම එකපාර දැන් මෙතන එකපාරට උත්තරේ ගත්තත් කමක් නැහැ මේ මම ඉතින් ඔයාලට හදලා පෙන්නන්න ඕන හින්දා මෙහෙම ලියනවා. නැත්නම් එකපාර ලියන්න ලකුණු දෙනවා ඔලිම්පියාඩ් වල නිකන් මේ මොකද සුදු කිරීම බලන්නේ නැහැ. දැන් පාදේ සමානයි ඇත්තටම. දර්ශකය සමාන වෙන්න ඕනේ. x ඍණ 3 සමානයි 1යි. ඒතර x වලට උත්තරේ නම් 4යි. මම හිතනවා ඔයාලට ගාන තේරුණා කියලා. අපහදිරි දැන් මම නම් දකින්නේ මේක මොනවා සාමාන්‍ය තම සරල ගැටලුවක්. ඉතල ගැන්දෙන් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලගේ අර පේපර් ටික පටන් ගන්න එක මේ subscribe 50ක් විතර ඉන්න ඕනේ live දෙන්න. ඊට පස්සේ මම මේ ඉඳ පොඩ්ඩක් තරක් නැතයි ඉතින් 8ට පටන්